මාස 3න් කිලෝ 20ක් අඩු වෙයි කියලා විශ්වාස කරනවද? ඔව්. මාස 3න් කිලෝ 20ක් කවිජගේ අඩු වුණා. මේ ඉන්නේ කවිජ අපි ගාවට එද්දි ෆොටෝ එකක්. මේ තියන්නේ දැන් ඉන්න දත්තේ ෆොටෝ එකක්. අපි කවිජගෙන් අහලා බලමු කොහොමද කිලෝ 20ක් අඩු කරගත්තේ? ජිම් එකට එද්දි 110ක් තිබ්බා. දැන් මාස 3න් 90ක් අඩු වෙලා තිබ්බා. ඔව්. මම ජිම් එකට සතිය දවස් 4ක් ආවා. දවස් 4ක් ආවා. පැයක් එකයි කාලක් විතර තමයි වර්කවුට් කරේ. ඔව්. ඩයට් එකත් ඒ විදිහටම කරා. සුගර් කට් කරා. මේ කෝච් ඩයට් ප්ලෑන් එක ගන්න තමයි වැඩ කරේ. ඒකින්ද මේ ලොකු රිසල්ට් එකක් ආවා. ඇත්තටම ඩයට් එක තමයි මෙතන වැඩිපුරම ફોකස් කරන්නේ. මොකද ඩයට් එක නැතුව කිසිම දෙයක් කරලා වැඩක් නැහැ. කොච්චර මේ හැවිලා වර්කවුට් පැය ගණන් කරත් ඩයට් කරන්නේ නැතුව වර්කවුට් එකේ වැඩක් වෙන්නේ නැහැ. ඉතින් යාගෙන් අහලා බලමු අපේ සර්විස් එක මොන වගේද කියලා. ඉතින් කවිජ ඔයාලට ප්‍රසාපිට් එකෙන් හම්බුන සර්විස් එක මොන වගේද? අපිට කොන්ටැක්ට් කරන්න ඕනේ කෝච් ප්‍රසාවයි. කෝච් කිම්හානි වයි ඒගොල්ලෝ කියන ජිම් එකට පොඩක් කට්ටිය ආවත් හැමෝගෙනම ඒගොල්ලන්ට පර්සනල් ඉමේජ් එකක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන් අපි ආපු බරයි අපේ යන කැමරාටාව ගැන අවබෝධයක් තියෙන ඉන්නේ. ඒගොල්ලන් හැමදාම අහනවා කොහොමද කෑවේ, බර කීයක් අඩු වෙලාද. ඒ කියන්නේ හැම දවසෙම අපේ මේ විස්තර ඒගොල්ලන් ගන්නවා. ඔව් අපි මෙයාලගේ ඩේලි අහනවා මොනවද කන්නේ, මොනවද කෑවේ, ඊයේ මොනවද කෑවේ, උදේට මොනවද කෑවේ, මේ අර විස්තරයක් අහන්න. නැත්නම් මෙයාලා රූට් එකෙන් පයින්නවා එළියට. අපි ජවා කිව්වනේ ඔයා ජිම් වලට ගිහිල්ලා තියෙනවා කියලා. ඔයාට ඒ ජිම් එකේ තියෙන එක්ස්පීරියන්ස් එකයි මෙතන අපේ ෆිට්නස් සෙන්ටර් එකේ තියෙන එක්ස්පීරියන්ස් එකයි මොන වගේද? ඔව් මම ජිම් 4-5කටම ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන් පළවෙනි දවසේ දෙන්නා ෂෙඩියුල් එක තියුණාට පස්සේ ඊට පස්සේ අපි කරත් එකයි නැත්ත් එකයි. ඔව් ෂෙඩියුල් එක දීලා කරත් එකයි නැත්ත් එකයි අතහැරලා දානවා. අතහැරලා දානවා. එහෙම නැහැ විතරම කලින් කිව්වා වගේම පර්සනල් මේ අප්ඩේට් එකක් තියෙනවා හැමදාම අපි යන. ඒක නිසා මේ අපිට උනත් කරන්න ආසයි. දැන් අපි හිතන ලබන සතියේ තව කෙට් වෙයි කියලා අපිට මේ හොප් එකක් තියෙනවා. ඒ වගේම මේ මැෂින් වලින් මම ගොඩක් එක්සර්සයිස් කරා කලින්. ඒ වගේ නෙමෙයි මේ කාඩියෝ පැත්තත් මේ ගොඩක් කෙරෙන නිසා මේ මම ගොඩක් වේට් එක තුنين අඩු වුණා. ඒ කියන්නේ අරවල සාපේක්ෂව ඩබල් වෙලා අඩු වුණා මට. ඔව් දැන් ගොඩක් අය හිතන්නේ ජිම් එකක් ගියාම මැෂින්ස් වලින් පිරීලා ඔය ඒ හොලු හදාගෙන ඉන්න විදිහ අපේ ජිම් එකක් ගියාම එහෙම තමයි ගොඩක් ඒ හොලු හැදිලා තියෙන්නේ. ඇත්තටම ජිම් එකක් ගියාම එහෙම නෙමෙයි තමන්ගේ ගෝල් එකට යන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ ඔය ජිම් එකට ගිහිල්ලා එතනින් ඔයාගේ ගෝල් එකට යන්න බැරි නම් එතනින් වැඩක් නැහැ. ඇත්තට මෙතන අපි කරන්නේ weight loss විතරක් නෙමෙයි weight gain උත් කරනවා. අපි ආගේ ගෝල් එක අහලා යාට සතියෙන් සතිය දැන් මම කිව්වා වගේ අපි සතියෙන් සතියව මොටිවේෂන් කරනවා. ලබන සතියට කියන්නේ අරමුණක් තියෙනවා. ලබන සතියේ මගේ තව කිලෝ දෙකක් අඩු වෙයි. ඒ වගේ. ගොඩක් අය අහලා තිබ්බා අපෙන් ඩයට් ප්ලෑන් ගන්න පුළුවන්ද වෙනම වර්ක්අවුට් ප්ලෑන් ගන්න පුළුවන්ද කියලා. ඔව් හැමදාම මම වීඩියෝ එකේ අන්තිමට දානවා දෙක වෙන වෙනම ගන්න පුළුවන් කියලා. ඒ වගේම අපේ ඔන්ලයින් ට්‍රේනින් තියෙනවා වෙනම ඔන්ලයින් පර්සනල් ට්‍රේනින් කරනවා ඔන්ලයින් ගෲප් ට්‍රේනින් තියෙනවා. ඒවට ජොයින් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා කරන දේ අපේ WhatsApp නම්බරේ තියෙන බයෝ එකේ ඒකට මෙසේජ් එකක් දාන්න විතරයි.